සුබ දවසක් හැමෝටම. රොසින්දු බබාගේ උපන්දිනේ තිබ්බනේ මාර්තු 18 වෙනිදා. ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා එයාට හම්බුන තෑගි මොනවද කියලා. මේ වීඩියෝ එක ඔයාලට ගේන්න මම ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව තමයි රොසින්දු බබයි මමයි දෙන්නම අසනීපෙන් හිටපු නිසා. බබාගේ පළවෙනි උපන්දිනේ නිසා අපි පොඩි පාටි එකක් ගත්තා. එහෙනම් අපි බලමු බබාට මොනවද ලැබුණේ කියලා. මේ තියෙන්නේ බබාට ලස්සන මාලයක්. මේක අරන් තියෙන්නේ බබාගේ රටේ ඉන්න මාමී. මේකේ තිබුණේ පංචායුධයක්. මේක අරන් දුන්නේ අත්තම්මයි සීයයි දෙන්නා. ඒක එදාම බබාගේ කරට දැම්මා. මේ තියෙන අනිත් තෑගි ටික අපි ඒ ටිකත් බලමු. මේ හැම එකේම තිබ්බේ ඇඳුම් බබාට. අපි බබාට ලොකුවට පාටි එකක් ගත්තේ නෑ. මොකද බබා ලැබෙන්නේ ඉද්දි තාත්තයි මායි දෙන්නම හිතාගෙන හිටපු දෙයක් තමයි බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට අවශ්‍ය බඩු ලිස්ට් එක අරන් දෙනවා කියලා. ඉතින් අපි බබාගේ උපන්දිනේ දවසේ උදේ ඒ බඩු ලිස්ට් එක ඒ අම්මා කෙනෙකුට අපි අරන් දුන්නා. ඒ වගේම බබා වෙනුවෙන් අපි ළමා නිවාසයකට තේ වේලක් දුන්නා. ඇත්තටම බබා වෙනුවෙන් මේ තරම් දෙයක් කරගන්න පුළුවන් වුණ එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. රොසින්දු බබාගේ ගමේ ඉන්න අත්තම්මා පුතාගේ පොතට දාන්න කියලා සල්ලි වලින් තමා තෑගි දුන්නේ. අපි ඒකත් බබාගේ account එකට දැම්මා. මේ තෑග්ගටත් බබා ගොඩාක් ආසයි. හරි ආසාවෙන් ඒකත් එක්ක සෙල්ලම් කරනවා. බබාට මේ වගේ තෑගි වගේම මුදල් වලිනුත් තෑගි හම්බුණා. ඒව මට වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. පහුවදා උදේම තාත්තා ගිහිල්ලා බබාගේ බැංකු පොත්වල ඒ සල්ලි දැම්මා. රුපියල් 25000ක මුදලක් තමයි එතන තිබුණේ. ඒ වගේම කියන්න ඕනේ බබාට ලැබුණේ ඇඳුම් ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් ඇඳුම් ටිකක් ලොකුවට තිබ්බේ. ඒක ගොඩක් හොඳයි මොකද බබා ඉක්මනට ලොකු වෙනවනේ. ඒ වගේම බබාගේ තාත්තයි මායි හිතාගත්ත දෙයක් තමා බබාගේ උපන්දිනේට ආයේ දිගටම ළමා නිවාසයකට දානයක් දෙනවා කියන එක. ඒක දිගටම කොහොම හරි කරගෙන යනවා කියලා තමා දැනට අපි දෙන්නම හිතාගෙන ඉන්නේ. මම නම් හිතනවා බබා වෙනුවෙන් අපි දෙන්නම ගත්තේ තීරණේ ගොඩාක් වටිනවා කියලා. බබාට ඇඳුම් වලට අමතරව සෙල්ලම් බඩුත් තෑගි ලැබුණා. මේ බයිසිකලේ නම් බබාට තෑගි ලැබුණේ උපන්දිනේට කලින් දවසේ. මේ බයිසිකලෙත් බබා හරිම ආසාවෙන් තමයි පදින්නේ. මේ බයිසිකලේ නම් බබාට අවුරුදු 5ක් විතර යනකම් පාවිච්චි කරන්න පුළුවන්. මේ තෑග්ගත් බබාට උපන්දිනේට හම්බුනේ. මේකෙන් තිබ්බාම නම් ඇත්තටම බබාව ගන්නත් අමාරුයි මොකද එයා හරි ආසයි මියුසික් එකකුත් යන නිසා. මේ තෑග්ගත් උපන්දිනේ දවසේ හම්බුන තෑග්ගක්. මේකටත් බබා හරි ආසයි. ඉතින් කියන්න තියෙන්නේ තෑගි දුන්න හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.